අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ අපි අමතක කරන අපේ ජීවිතේ වටිනාම දෙයක් ගැන. ඒ තමයි අපේ කකුල් දෙක. අපි හැමෝම ලස්සනට ඉන්න කැමතියි. අපි හැමෝම හැමදාම මුහුණට, අත්වලට, හිසට හොඳට සත්කාර කරනවා. ෆේස් වොෂ්, ක්‍රීම්, සීරම්, මේකප්, හෙයාර් ට්‍රීට්මන්ට්, මැනිකියුර් මේ වගේ ගොඩාක් දේවල් කරනවා. ඒත් අපේ කකුල් දෙක ගැන අපි කවදා හරි හිතලා තියෙනවද? අපේ කකුල් දෙක නැත්තම් අපිට අපේම ජීවිතයේ හිතපු විදිහට ගමන් කරන්න පුළුවන්ද? අපි උදේ නැගිටින වෙලාවේ ඉඳලා රෑ නිදා ගන්න වෙලාව වෙනකන් අපි කරන හැම පියවරක්ම බැඳිලා තියෙන්නේ මේ කකුල් දෙකේ ශක්තියෙන්. මිනිහෙක්ගේ කකුල් දෙක කියන්නේ ජීවිතේට අති වටිනා දෙයක්. අපි උදේ ඉඳලා රෑ වෙනකල් කරන හැම වැඩක්ම ඔෆිස් යන එක, ස්කූල් යන එක, මාකට් යන එක මේ වගේ ඔක්කොම කරන්නේ මේ කකුල් දෙකින්. හිතලා බලන්නකෝ දවසකට අපි කොච්චර පියවර ගන්නවද කියලා. සාමාන්‍ය මිනිහෙක් දවසකට 5000ත් 10000ත් අතර පියවර ගන්නවා. කකුල් දෙක නැත්තම් අපිට ස්වයංක්‍රීයව ගමන් කරන්න බෑ. වෙන කෙනෙකුගේ උදව් ඕනේ වෙනවා. ජීවිතේ ලොකු කොටසක් වෙනස් වෙනවා. ඒත් අපි කොච්චර සත්කාර කරනවද මේ කකුල් දෙකට? මුහුණට ක්‍රීම් 5ක් ගන්නවා, හෙයාර් ට්‍රීට්මන්ට් කරනවා, අත්වලට මැනිකියුර් කරනවා. ඒත් කකුල් දෙකට ඇත්තටම අපි ගොඩක් වෙලාවට සබන් ටිකක් දාලා හොදලා ඉවරයි. ඒක ඇත්තටම සාධාරණද? අපේ බොඩි වේට් එකම දරන්නේ කකුල් දෙක. ප්‍රෙෂර් එක, හීට් එක, ඩස්ට් එක ඔක්කොම දරාගෙන ඉන්නේ මේ අපේ කකුල් දෙක. ඒ නිසා තමයි පෙඩිකියුර් එකක් කරන්න ඕන වෙන්නේ. පෙඩිකියුර් එකක් කියන්නේ ලක්සරි එකක් නෙවෙයි. ඒක ඇත්තටම හෙල්ත් කෙයාර් එකක්. පෙඩිකියුර් එකෙන් වෙන්නේ මැරුණු ස්කින් එක ඉවත් වෙනවා, ක්‍රැක් වෙන එක අඩු වෙනවා, බෑඩ් ස්මෙල් එක නැති වෙනවා, බොඩි සර්කියුලේෂන් එක හොඳ වෙනවා, ස්ට්‍රෙස් එකත් අඩු වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔයාලට ක්ලීන් නීට් ෆීලින් එකක් එනවා. ආගේ සෙල්ෆ් කොන්ෆිඩන්ස් එකත් වැඩි වෙනවා. අපි මූණට දෙන සැලකුමට වඩා අපේ කකුල් දෙකට දෙන සැලකුම ගොඩක් අඩුයි. කකුල් දෙක කියන්නේ අපේ ඉස්සරහට ගෙනියන සයිලන්ට් හීරෝස් දෙකක්. අද ඉඳලා හරි ඒ කියන්නේ මේ ඔක්කොම දරාගෙන අපේ ඉස්සරහට ගෙනියන අපේ කකුල් දෙකට තැනක් දෙන්න ඕන. මම කලින් කිව්වා වගේම පෙඩිකියුර් එක ලක්සරි එකක් නෙවෙයි. ඒක ඇත්තටම හෙල්ත් කෙයාර් එකක්. දිනවල මසාජ් කරනකොට අපේ බොඩි එකම රිලැක්ස් වෙනවා. ඒ නිසා පෙඩිකියුර් එකක් කරලා ඉවරුනහම ඔයාට හිතෙනවා අද මට හරි ලයිට් ෆීලින් එකක් තියෙනවා කියලා. ලස්සන වෙන එක විතරක් නෙවෙයි, ඒක හෙල්ත් එකටත් ගොඩක් හොඳයි. සෙල්ෆ් කොන්ෆිඩන්ස් එකටත් හොඳයි. ඔයා සැන්ඩල්ස් දෙකක් දාගෙන යනකොට ඔයාගේ කකුල් ක්ලීන්, නීට්, ස්මූත් නම් ඔයාට ප්‍රවුඩ් ෆීලින් එකක් එනවා. අද ඉඳලා හරි සතියකට වරක් ඔයාගේ කකුල් දෙක හොඳට වොෂ් කරන්න, ස්ක්‍රබ් කරන්න, මොයිස්චරයිසර් දාන්න. ඒ සයිලන්ට් හීරෝස් දෙකට ඔයා අනිවාර්යෙන්ම ස්තුති කරන්න. ඔයා ඒ වෙනුවෙන් පුංචි වෙලාවක් හරි ගන්න, ක්ලීන් කරන්න. මාසෙකට වතාවක් හරි පෙඩිකියුර් එකක් කරන්න. මතක තියාගන්න ඔයාගේ ජීවිතේ හැම ගමනක්ම යන්නේ ඔයාගේ කකුල් දෙකෙන්. ඒ නිසා ඒව කවදාවත් අමතක කරන්න එපා. අපි මුහුණ ලස්සන කරගන්න ඕන, අත් ලස්සන කරගන්නත් ඕනේ. ඒත් අපේ ජීවිතේ පියවරෙන් පියවර ගෙනියන කකුල් දෙක අමතක කරන්න එපා. ඒ නිසා ඒවට ආදරෙන් සත්කාර කරන්න. සමහර විට මං අද අරන් එන්නේ නැත්තේ ඔයාලා ගොඩක් දෙනෙක් හිතන්නේවත් නැති දෙයක්. ඉතින් මං ඔයාලට මේ අද අරන් ආවේ මගේ කකුල් දෙකට කරපු පෙඩිකියුර් එක. ඇත්තටම මම මේක කරගත්තේ සැලොන් එකෙන්. ඇත්තටම මට මේ දේවල් ගැන හිතුනේ සැලොන් එකේ එද්දි තමයි. ඉතින් ඔයාටත් අනිවාර්යයෙන්ම පෙඩිකියුර් එකක් කරගන්න ඕනේ නම්, ඒ වගේම අඩු ගන්නවට වගේ ඉන්න කෙනෙක් නම් මං අද ගියපු සැලොන් එකට ඔයාටත් එන්න පුළුවන්. මං සැලොන් එකේ ඩිස්ක්‍රිප්ෂන් ඔක්කොම ඔයාලට දාලා තියන්නම්. ඉතින් මේ ගැන ඔයාලගේ අදහසත් අපිත් එක්ක අනිවාර්යයෙන්ම ෂෙයා කරගන්න. තවත් කෙනෙක්ට දැනගන්න අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මේ වගේ අලුත් වීඩියෝ බලන්න ඔයා අනිවාර්යයෙන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් අදට ගිහින් එන්නම්. සුබ දවසක් වේවා ඔයාලට.